දෙනාටම සුබ දවසක් වේවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කවදාවත් මං හිතුවේ නෑ මං ඇත්තටම මේ විදිහට මාතෘකාව මට කතා කරන්න වෙයි කියලා. ඉතින් ඇත්තටම හිතට දුකයි. මොකද ඔබ දකින්නේ මාතෘකාව දකින්නේ ඇති මං කතා කරන්න යන්නේ මොකද්ද කියලා. ශ්‍රී ලංකා රෙකට් එක මෙහෙම විනාශ වෙනවත් බලන් ඉන්න බෑ ඇත්තටම. මොකද සමහරකට මගේ channel එකට අයිති නැති දෙයක් වෙන්න පුළුවන්. ඒත් මේ දේවල් යට යන්න නොදී මේ දේවල් කතා කරන්න ඕනේ. ඒක මම මේ කතා කරන්න ගත්තේ මේ වීඩියෝ එක කරන්න ගත්ත ප්‍රධාන හේතුව තමයි. ඉතින් ඇත්තට මොකද මේ බානුක රාජපක්ෂ ඊට පස්සේ දුනිත් වෙල්ලාල අවිස්ක ෆෙර්නැන්ඩෝ මේ ක්‍රීඩකයන් නිසා ඒ වෙන්න ගිය සූදුවකින් තරඟ පාවා දීමකින් ඔවුන්ගේ අනාගතෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතෙත් යම් කිසි විදියකින් බේරෙනවා කියන්න පුළුවන්. තව නම් ඉතින් බානුක රාජපක්ෂ අවිස්ක ෆෙර්නැන්ඩෝ සමහරක් ඊට තව අවුරුදු කිහිපයක් වගේ සෙල්ලම් කරලා රිටයර් වෙන්න පුළුවන්. විශ්‍රාම යන්න පුළුවන්. හැබැයි දුනිත් වෙල්ලාලකේ කියන්නේ තව අවුරුදු 20 ගානක ලාබාල තරුණයෙක්. ලාබාල පොඩි කොල්ලෙක් තව. අපි අනාගතේ නායකත්ව ලක්ෂණ පෙන්눔 කරන ක්‍රීඩකයා දුනිත් වෙල්ලාලකේ කියන්නේ. ඉතින් අපිට මේ කාලේ ඇත්තටම නායකයෝ කියන්නේ හොඳ දක්ෂ නායකයෝ ටිකක් අඩුයි තුන්ගිරියව නායකයෝ අඩුයි. දැන් ඇන්ජලෝ මැතිව්ස් වගේ කලින් හිටියා වගේ අපිට තුන්ගිරිය මම හිතන්නේ තුන්ගිරියව නායකයෙක් මම හිතන්නේ තුන්ගිරියව නායකයෙක් සාමාන්‍ය දසුන් ශානක ඒ වගේ චරිත සලංක ඒ වගේ නායකයෝ ටිකක් සාමාන්‍ය තර තුන්ගිරියවම දක්ෂතාව දක්වන නායකයෙක් ඉතින් හොයාගන්න අමාරුයි ඇත්තටම ගොඩක් වෙලාවට. ඉතින් ඇත්තටම අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන ප්‍රේක්ෂකයන්ගේ වාසනාවටත් ශ්‍රී ලංකාවේ තියෙන වාසනාවටත් මේ වංචාවෙන් මේ ක්‍රීඩකයන් තුන්දෙනා බේරුණා ඇත්තටම කියනවා නම්. අර මාරකයක් තිබිලා බේරුණා වගේ තමයි ඇත්තටම. ඉතින් ඇත්තටම මේ දැන් ඇත්තටම සම්මි සිල්වා මේ ක්‍රිකට් පාලක මණ්ඩලේ නෑනේ සභාපති නෙමෙයිනේ. දැන් ශ්‍රී ලංකා සුමතිපාලලා මේක අරක් ගිය නෑනේ. ඉතින් ඇත්තටම මේ වගේ පුජ්‍යලයන් මේක ඇතුළට යන්නේ කොහොමද? කාගෙන්වත් අවසර නැතුව කොහොමද ඔක ඇතුළ වෙන්නේ ඔක ඇතුළට? දැන් ඔබ හිතන්න ඔබගේ ගෙදෙට්ට ඔබට හොරා වෙන කාටවත් එන්න බෑනේ. කවුරුහරි ගෙදෙට්ට එනවා නම් ඔබගේ ගෙදෙට්ට උනත් එන්න ඔබ දැනුවත් කියලා තමයි එන්න පුළුවන්නේ. එතකොට මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකකට ඉන්න පරිපාලනයේ පුජ්‍යලයන් නොදැනුවත්ව කිසිම කෙනෙක් ඇතුළට එන්නේ නැහැ. ඒ වංචාවන් මේ දේවල් කරන්න බෑ. මොකද එතන ඒ කිසිම පුජ්‍යලයක් දැනුවත් හෝ නොදැනුවත් දේවල් වෙන්නේ නැහැ. මොකද මේ දේවල් දැනුවත් තමයි වෙන්නේ. ඉතින් ඇත්තටම මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක විනාශ කරන්න යන පුජ්‍යලයන්ට එරෙහිව දැඩිව ක්‍රියාමාර්ග ගන්නට ඕනේ. මොකද අපිට තියෙන්නේ සතුටක් හැටියට තියෙන්නේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නාමය ලෝකේ හොඳට බබලන එක. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන බ්‍රෑන්ඩ් එක තරඟ ජයග්‍රහණය කරලා මේ රටට ලෝක සුවාන කියන එක අපේකම බලාපොරොත්තුව. අපිට මුදල් එපා. අපිට මුදල් හම්බෙන්නේ නැහැනේ කොහොමද? දැන් අපේ කාලෙත් වැය කරගෙන එහෙම බැලුවගේ අපිට හම්බෙන්නේ නැහැ. හැබැයි රට දිනනවා කියන්නේ ඒක මහා අභිමානයක්. බය නැතුව කියන්න පුළුවන් මගේ රට ශ්‍රී ලංකාව කියලා අපි ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. ඕන රටකට ගිහිල්ලා අපේ සේවය කරන විදේශගත වෙලා සේවය කරන මේ අක්කලා අයියලා නංගිලා අම්මලා තාත්තලා ඉන්නවා. ඉතින් ඔවුන්වත් අපිට කාට වුණා කියන්න පුළුවන් මගේ රට ශ්‍රී ලංකාව කියලා. මොකද ශ්‍රී ලංකාව ක්‍රිකට් කියන බ්‍රෑන්ඩ් එකෙන් මේක රට ලෝකයකට හඳුන්වලා තිනවා එතකොට. ඉතින් ඇත්තටම මේ ක්‍රිකට් එක ආරක්ෂා කරන්න ඕනේ. මොකද එක එකාගේ හස්තයන් වෙලා සල්ලි කෑදරකමට ඔතර රින්ගගෙන බහිරයෝ ටික වගේ ඔගල්ලගෙන ඉන්නේ එවුන්ව මේකෙන් එලවන්නට ඕනේ. මොකද මුන් බහිරයෝ ටික වගේ ඒකල්ලන් ඉන්නවා ක්‍රිකට් කියන නාමය විනාශ කරනවා. ශ්‍රී ලංකා කියන නාමය තමයි විනාශ වෙලා යන්නේ. පැල්ලන් අදින්න ශ්‍රී ලංකා කියන ක්‍රිකට් නාමයට. ඉතින් මේ පුජ්‍යලයන් මේකෙන් අයින් කරන්නට ඕනේ.
ගරු අධිකරණයේ තියෙනවා ගති අධිකරණය මේ කරුණු දක්වලා මේ වගේ කරන පුජ්‍යලයන් ඉන්න මොවුන්ට මේ නීතියට හසු කරලා දෙන්න. මොකද මොවුන් ආරක්ෂා කරන්නට එපා. මොවුන් ආරක්ෂා කරොත් එහෙම මේ රෙකට් කියන එක අපිට අනාගතේ නැති වෙනවා. ඔබ හිතන්න ඊළඟ පරම්පරාවට ඊට පස්සේ පරම්පරාවට මේ ශ්‍රී ලංකා රෙකට් කියන නාමය මේ ශ්‍රී ලංකා රෙකට් බ්‍රෑන්ඩ් එක ඊතුරුම තමයි මේ රට තවත් දියුණු වෙන්නට එන්නේ. එතකොට මේ රට දියුණු වෙනවා ඉබේම. ජයග්‍රහණ එනවා. මොකද මේ වාගේ වංචාන දූෂණ මේ දේවල් නතර වුණොත් තමයි ඒ දේවල් වෙන්නේ. ඉතින් කාගේවත් අතකට නොවේ කාගේවත් හස්තයකට යට නොවේ මේ දේවල් රැක ගන්නට ඕනේ. මොකද මේ ගිරිය කඩාගෙන මේ උගුරු කඩාගෙන කෑ ගහලා ඇත්ත මෙහෙම කියන්නේ හිතරේ නෙවෙයි සංවේ වේදනාවත් එක්ක. මොකද මම කැමති නෑ මගේ ලංකා කවදාවත් තව කෙනෙක් යට පහත් යටත් වෙනවට. තව කෙනෙක්ට පරාද වෙනවට මගේ රට. අපි කිසි කෙනෙක් කැමති නෑ. අපේ රට ජයග්‍රහණය කරනවා නම් අපිට වෙන මොනවත් ඕනේ නෑ. මොකද තරඟ දින්නා කියලා අපේ මිනිස්සු ගිහිල්ලා පාලකයන්ගෙන් කියන අපිට අපි මැච් බැලුවා අපිට මුදලක් ඕන කියලා ඉල්ලනවද? අපි මිනිස්සු එහෙම ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ මුල් ක්‍රීඩකයන්ගෙන් ඉල්ලන්නේ මේ තරග ජයග්‍රහණය කරන්න, ලෝක ස්ථාන ජයග්‍රහණය කරන්න එච්චර අපි ඉල්ලන්නේ. ඉතින් ඇත්තටම හැමදාම දුකින් ඉන්න ප්‍රේක්ෂකයෝ අපි ඇත්තටම පව් බලනකොට සමහරවිට අපේ වෙලාවත් කියලා දෙනවා සමහරක් වෙලාවට මැච් පරදිනකොට අපි ලංකාව ඉපදුනේ කියලා. ඉන්දියාවේ රටක ඉපදුනා නම් අපි කොච්චර වාසනාවද එහෙම හිතෙනවා. මොකද අපේ රට අපි පරදිනවට කැමති නෑ. ඉතින් ඇත්තටම මේ වගේ වංචාවන් මේ දේවල් කරන් දෙන්නට එපා. ඉදිරියේදීවත් මේ දේවල් මග බලා ගන්නට. ඉස්සර කරපු දේවල්ම ආය මේ ඉන්න සෙට් එකත් ඒකම කරනවා නම් ඇත්තටම වැඩක් නෑ පත් කරපු කිසි කෙනෙක්. මොකද මේ සීළු දෙනාම වැඩක් නෑ කියන් තියෙන්නේ. ඊට වඩා හොඳ දැන් අපිට තියෙන මේ දැනුම උන්ට නෑ. ඉතින් ඇත්තටම මේ ශ්‍රී ලංකා රිකට් කියන නාමය ආරක්ෂා කරන්න කටයුතු කරන්න මේ වගේ පුජ්‍යලයන්ට එරෙහිව දැඩිව විනීතිය ක්‍රියාත්මක කරන්න මේ වගේ අය සිදු නොකරන තරමටම දැඩිව නීතිය ක්‍රියාත්මක කරලා ඔවුන්ට එරෙහිව ඒ කරන් තියෙන හැමදේම කරන්නට උත්සාහ හැමදේම කරන්නට උන අනිවාර්යෙන්ම. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් නොකරන්නට මග ඉන්න කාර්ය මණ්ඩල හැමදේම වග බලා ගන්න ඕනේ. මේ වගේ පුජ්‍යලයන්ට මේ රෙකට් එක විනාශ කරන්න නොදී මේ රෙකට් එක ආරක්ෂා කරගන්නට ඒ වගේම ඉදිරි පරම්පරාවට ශ්‍රී ලංකා කියන බ්‍රෑන්ඩ් එක සෙල්ලම් කරන්නට තරඟ ජයග්‍රහණය කරන්න වටපිටාව හදන්නට ඕනේ. මෙතන ඉන්න පුජ්‍යලයන් කාර්ය මණ්ඩලයේ මේ හැමදේම අපි මේක වග බලා ගන්නට ඕනේ. මොකද මේක විනාශ වුණොත් එimhe මහේල අර්ජුනලා හදපු මේ ශ්‍රී ලංකා රිකට් බ්‍රෑන්ඩ් එක නිකම්ම විනාශ වෙලා හේදිලා යනවා. එහෙම නොකරන්නට අපි හැමදේම මග බලා ගන්නට ඕනේ. ඉතින් නැවතත් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ ශ්‍රී ලංකා රිකට් කියන නාමය ආරක්ෂා කරගෙන ඉදිරියේ හොඳ ගමනක් යන්නට අපේ කොල්ලන්ට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔබට ජය වේවා.